දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවෙකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටිනවා Satiyampi
පූර්ණ අධීක්ෂණය මෙහෙයවීම තන පරිත්‍යාගයේ සිද්ධ කරපු කටයුතු දැන්ට පැයකට එකමාරකට ප්‍රථමයෙන් දූදරුවන් වෙත ප්‍රධානය කිරීම නැත්නම් විවෘත කිරීම සිද්ධ කරා. ඒ කටයුතු සුබ කටයුතු සිද්ධ වෙන අතරේ අපේ දරුවන්ට දහම් පාසලට වැදගත් තවත් සුවිශේෂී සිදුවීමක් සිද්ධ වුණා. අපි කාටත් බොහෝම ආඩම්බරයෙන් මේ මොහොත සිහිපත් කරන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. අද අපේ දහම් පාසලේ දරුවෝ ශ්‍රීමත් අනගාരിക ධර්මපාල අන්තර් දහම් පාසල් විවාද තරගාවලියට සම්බන්ධ වුණා. ජනත විද්‍යාත් මුතුමාගේ මෙහෙවීමෙන් එම කණ්ඩායම මේ වන විට ඒ තරග කටයුතු වලට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේදී එම පළමුවට ජයග්‍රහණය හිමි කරගන්නට අපේ පුරමාර්ගෝ ශ්‍රීපියාදර ධර්ම විද්‍යාලයේ විවාද කණ්ඩායමට හැකි වූ බව බොහොම ආඩම්බරයෙන් සතුටින් යුතුව මේ අවස්ථාවේදී ඔබ සිහිපත් කරමින් පින්කමේ කටයුතු ආරම්භ කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අප දායක දායිකාවනි පින්වත් දරුවෝ දෙරෙනි වටිනා කියන පින්කමක් සංවිධානය කරගත්තා. අපවත් වේවදාල අපේ ගුරු දේවෝත්තම පරගස්තක පියරත්න ලොකුහාමුදුරන් වහන්සේ අපවත් වෙලා වසර 14ක් ගිරියෙන් නිමිති කරගෙන ලොකුහාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට ඒ වගේම මගේ ආදරණීය සිංහබල මව්තුමිය දිවංගත වෙලා වසරක් සපිරෙනවා. ඉතින් ඒ නිමිති කරගෙන WBM අනුලාවදී සිංහබල මව්තුමියට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට ඒ වගේම අපේ ගම්වාසී ප්‍රදේශවාසී සියලු දෙනාම සෑම වර්ෂයකම මගේ උපන් දිනය වෙනුවෙන් පිරිත් දේශනා පින්කමකුත් ගම්මඩු ශාන්ති කර්මයකුත් ඒ වගේම කිරි අම්මලා දානයකුත් සංවිධානය කරනවා. ඉතින් මේ අවුරුද්දේ මේ කටයුතු සිද්ධ වුණා. මට ගොඩාක් උදව් කරපු මහත්මාණන් කෙනෙක් අපේ සරත් මහත්මයා. ඉතින් එතුමාත් මතක් කරනවා. ඒ වගේම උපාලි තිලකරත්න මහත්මයා ඇත්තට ගොඩාක් කැපකිරීම කළා. ඒ වගේම පින්කාර වැඩ කටයුතු කළා අපේ ඉබ්‍රහීම් මහත්මයා. ඉතින් මේ සියලු දෙනාට මම බොහොම කෘතඥ වෙනවා. ඒ වගේම අපේ ධර්මසේන මහත්මයා ඇත්තට එතුමාත් උදව් කළා. ඒ වගේම මහාර්ථ පදිච්චේ අපේ මහේෂ් මහත්මයාණන් ඒ වගේම වායු සමීකරණය කිරීමේ පද්ධතිය සකස් කරලා දුන්න අපේ සඳරුවන් පෙරේරා මහත්මයාණන්. ඉතින් මේ වගේ උදව් උපකාර කරපු සියලු දෙනාට බොහොම කෘතඥ වෙමින් මේ අවස්ථාවේදී දානී මූලික කටයුතු සිදු කරලා දෙන්නේ ගෞරවීව ආරාධනා කරනු ලබනවා. සල්පිටි කෝරළේ ප්‍රධාන සංඝනායක ගෞරවාර්ය श्रद्धा संपन्न पीठाधि व्यापारे शिक्षा व्यवस्थाएं ही टीका पिलिबंधव रहती विधि टीका में आरंभ विहारस्थानी विहार के साथ अलग अलग चंदानंद पंडित को मैंने तैयारी पालेरियक विहारस्थानी महात्मा अपवर्ती वदार पूज्यपाद पियरत्न नायक राम प्रधान श्री दुर्गा प्रधान श्री कुणाल स्वामी जी उपहार देवरियक चंदानंद पंडित राम प्रधान श्री दयापर मैरियन अभय पात्रा उत्तर दक्षिण पाठ इसमें पिंगन मोदर करण इलाके में हम पासले कार्यालय आना एक देवजी जाने से पीका के सत्य पीका में करेंगे
මේ විදියට වැදගත් කාරණා දීපයක් ඉස්පත් කරගෙන මේ පිටුම් සිද්ධ කරා. අද ආයි සතුට දවසක් පන්සලක් නාම සම්වර්ධනය ආධ්‍යාත්මික වශයෙන් හා බාහ්‍ය වශයෙන් සම්වර්ධනය වෙනවා. බාහ්‍ය වශයෙන් අවශ්‍ය කරන අනුපාංග රාශියක් තියෙන විහාරස්ථානයේ ಈ ಅಂಗೋಪಾಂಗ ಕಲಿಯುವುದಕ್ಕೆ ಅವಶ್ಯಕವಾದ ಸಂಪೂರ್ಣ ಕರೆದ ವಿಷ್ಣುನಾಥೇನ ವಿಹಿತೇನೆ ಸಂಘವಾಸ್ಯ ದಾನಶಾಲಾ ಧರ್ಮಶಾಲಾ ವಿಹಾರ ಮಂದಿರ ವ್ಯಾಧಿವತಿ ಕೆಲವರ ನೆತಿ ಪಾದಪ್ಪನ್ ಗೌತರ ವಿಷ್ಣುನಾಥರ ಸಂದರ್ಭದ ಸಾಧನೆಗೆ ಕೇವಲ ವಚನ ವೇದಾರಿ ಪೂಜಾ කරන විදාරි ජීවකෝ දෙවි අනුමනා ස්වාමීන් වහන්සේ නමතර කරගෙන කියලා කාරණා. ඒ නිසා මේ කාරණා පෙරදගෙන නිමිති සම්මිතිය කරගෙන කාර්යයක් කරනවා. මේ හැමදාම විවාහ මාර්ගයෙන් මේ දාන උපකරණ කාර්ය පිළිවෙල කරගෙන දැන් මේ දාන සාමික පූජා කරන්න බලාපොරොත්තු. ඒ වැඩම අවදාන මහා සංඝරත්නයේ ඉතිපස්සේ තුන්ගායක මහා සංඝරත්නය මෙතන අතීතයේ අන්තරාගත විතර වර්තමානයේ අන්තරාගත අනාගතයේ අන්තරාගත විතර සුඛාරයක් මහා සංඝරත්නයට මේ දාන ගණන් අනන්තයි ගුණ අනන්තයි ලැබෙන ආනිසංස අනන්තයි ජීවන් දකින ආත්මික වාක්‍යය මහා පීඨාවක් ඇටියට දේශනා තාපිතියද අට වේග ඒක විකෘත සාධාරණ ස්වාමීකෝ පූජා කරන ඉඳන් අන්ත විචතම කරගෙන ආදී දෙවියන් ජීවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් සංඝානිත පරිතාම වලට යාරගෙන මේ වැඩමවදාර ගෞතම මහා සංඝරත්නය දාපවාසේ ළමයි කියන හැමදාම මේ ඉත ආරක්ෂා කරගන්නවා. ඒ වගේම මේ අය නම් මේ ඉතින් නායක ආමරණා විහාරගෙන ආමරණා මේ පිළිදෙකට ඔබේ වාක්‍යය වේවා. ඒවල හැමදාම අමා මහණිවරින් සැනසෙන්න මේ පිළිපද ඒ වාසනා වේවා සිතාදාත මේ වාක්‍යය ගාමී ස්වාමීන් පූජා කරනිමා විත්තා සසුප්පව්‍යංජනං සාක්ඛ පරික්ඛාරං වේකු සංඝස්සදේමෝ ඉමං විත්තං සසුප්පව්‍යංජනං සාක්ඛ පරික්ඛාරං වේකු සංඝස්සදේමෝ ඉමං විත්තං සසුප්පව්‍යංජනං සාක්ඛ පරික්ඛාරං Beko Rangasa Demo Ichidan Patidan Sapamiro Pamipetu Rape Chita Rangapa Tando Panaraseta Lokaswamiyo Atavaki Vatariha Samyak Sambuddha Sarvajna Rajottamayanan Vatisentesa Pratama Kodasa Visuddhalesa Buddha Puja Pravekvimen Hānaturuva Mahā Sangharatne Udesa Dan Puja Kirimen Labana Laddāvu Sakara Kusala Punya Samphāra Dharmayan Heta Kotagana Me Jātiye Patan Nivan Rakma Jāti Dakva Manarapādi Sakara Pāyotpatti Dukkaya Katanopamina Minislavata Vata Sata Sampatyati Yamaya Kusitaya Nimmanarati Paranimita Vasavarati Anirakvana Laddāvu Sadilve Lokayanhi Padi Purisātna Bhāveta Pratisamniyalavainam Cakravarti Sampassitu Sampaddana Senādi Sampannākmana Sampannda Istreyātna Bhāveta Pratisamniyalavainam Visākā Sumana Sujātā Padmāvati Vandila Mallika අමාදහර දිය ගලා ගලා තුරුලතා තුලින්
මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බරනෙත් නිවී ගියා කරුණා බරනෙත් නිවී ගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම
බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා ආචාර්ය ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍ර කල්යාණාරයම චන්ද්‍රානන්ද පඬිතුමාණන් වහන්සේ ඒ වගේම අපේ පිරිමින් නාමාලෝක මහත්මයා අපේ දර්ශනපති අපේ නීගහමර ධම්මානන්ද මහත්මයා ගිරකටි චන්ද්‍රානන්ද මහත්මයා තුළු වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි කාරුණික පින්වතුනි අද දවස මේ පින්වතුන්ට ඉතාමත්ම සුවිශේෂී දවසක්. ඒ වගේම මේ සියලු දෙනාම එකතු වෙලා මේ සිතට
පින්කම් මාලාව පිළිබඳ කල්පනා කරලා බලනකොට අපේ අතිගෞරවනීය අපේ සම්මානිත පඬිතුමාණන් වහන්සේ වගේ පොඩි ආමරණ වහන්සේලා එකතු වෙලා මේ දායක කාර්යකාරීන් සමග බොහොම ශ්‍රේෂ්ඨ උදාහරණ පින්කමක් සිද්ධ කරගන්නට යෙදුණා. මේ පින්කම අංශ කීපයකින් අපට වැඩගත් වන පින්කමක් බවට පත් වෙනවා. එක පැත්තකින් මේ පින්කමේ අරමුණ ගැන සම්බන්ධ කරනවා ශ්‍රී සංඝිකාරාමයේ ශ්‍රී සංඝිකාරාමාධිපති වැඩවිසු අති ගෞරවනීය යහපත් වී වදාළ පරමස්තක පියරතන නායක මාමෝපාලන් වහන්සේගේ 14 වන ගුණානුස්මරණ පින්කම හැටියට මේ පින්කම එක පැත්තකින් අනුරූප වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ධර්මපතිතු අපේ කර්මන්‍යාලේ සංසාරගත අපේ මහානුභාව වහන්සේගේ ආදරණීය මෑණියන් වහන්සේ අභාවයටපත් වෙලා වර්ෂයක් ගතවන මොහොතේ මේ සිහිපත් කිරීම WDM අනුභාවී මෑණියන් වහන්සේ සිහිපත් කරලා එතුමිය ජීවනෝරණ කිරීම. ඒ වගේම අපේ ධර්මපතිතු චන්දාරාම පඬිතුමාණන් වහන්සේගේ ජන්මදිනය සිහිපත් කරමින් උන්වහන්සේලා මුල්වන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කිරීම කියන වෙනදේ ප්‍රධාන කරුණාකාරණා මුල් කරගෙන තමයි මේ වගේ පින්කම් මාලාවක්ම සිද්ධ කරන්නට යෙදුනේ. මූලික වශයෙන් අපේ අපවත් වී වදාළ පරකස්තක පියරතන නායක මානවපාලන වහන්සේ පිළිබඳව අපිට සිහිපත් කර යුතුයි. මොකද අපේ සම්මාන වහන්සේ සමග මමත් ඒ සුවද සීලීව කල්යාණ මිත්‍රයන් වහන්සේ පත් වෙන වගන්නේ අවුරුදු 25කට ආසන්නයි. විශේෂයෙන් මේ මත්තේ උඩ පියරතනාරාම විහාරස්ථානයේ නිවාසිකව වැඩ සිටින කාලේ තමයි උන්වහන්සේව දැන හඳුනා ගන්න ලැබුණේ. ඒ වගේම අපේ පරදස්තක පියරතන නායක මහතුමෝ ඒ එම කාලයේම දැන හඳුනා ගන්නට යෙදුණා. ඉතින් අපි ඒ දවස්වල පොඩි ස්වාමීන් වහන්සේලා හැටියට අපි කළා අපේ පරදස්තක පියරතන නායක මහතුමාගේ උන්වහන්සේ බොහෝම හිතයිශීවන්ත එහෙම අපස් සමග බොහොම සුහදශීලීව කටයුතු කරපු නායක වහන්සේ නම. ඉතින් නිරන්තරයෙන්ම අපට ආරාධනා කරන උන්වහන්සේ දානමය පින්කම් වලට, ඒ වගේම ධර්ම දේශනා පින්කම් වලට, ඒ වගේම විශේෂ පූජාවන් වලට. එක දවසක් මතකයි සිද්ධමුල්ල සංඝාරාම විහාරස්ථානයේ අපේ තිරුවනේ සෝමානන්ද නායක වහන්සේ වැඩ සිටිනකොට අපේ පරදස්තක පියරතන නායක මහතුමෝ උන්වහන්සේට මතක් කළා මේ මත්තේ උඩ පියරතනාරාම විහාරස්ථානයේ හරිම දක්ෂයි පූජාවන් කියන ඒ වගේම ධර්ම දේශනාවලට. ඒ නිසා මොනවද පූජාවන් කියනකොට අපි උන්වහන්සේ වඩම්ම ගමු කියලා. ඒ අනුකම්පාවෙන් එක දවසක් ඒ සිද්ධමුල්ල විහාරස්ථානයේ තිසැත්තේ නාම පූජාවක් තිබුණා. ඉතින් අපේ පරදස්තක පියරතන නායක මහතුමෝ මට ආරාධනා කළා උන්වහන්සේ එම පූජාවට වැඩම කරලා ඒ පූජාව පැවැත්වීමේ අනතුරුව උන්වහන්සේ කොහොමදයි වගේ උන්වහන්සේ ඒ විදිහට පිරිකරක් සූදානම් කරගෙන මට ලබා දෙන්නේ. පූජාව අවසන් වෙලා හරිම ලස්සනට පරිහාමුදුරු පූජාව දීපා කියලා උන්වහන්සේ ඒ විදිහට ඒ පිරිකරක් ලබා දුන්නා. ඉතින් මට මතක් වෙනවා ඒ විදිහට බොහෝම සත්පුරුෂ නායක මහතුමන් වහන්සේ නම පරදස්තක පියරතන නායක මහතුමා. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ ප්‍රදේශයක සිද්ධ කළේ ආගමික සේවය, ශාසනික ජාතික සේවය සුළුපටු සේවයක් නෙවෙයි. විශේෂයෙන් අපේ මත්තේ උඩ පියරතනාරාම විහාරස්ථානයේ වෙනුනේ අපේ පණ්ඩාරාමයේ ස්වර්ග නායක මහතුමාට විශාල ශක්තියක් නාවුණා. ප්‍රමුඛතාවය ආරම්භයේ මූලිකත්වය අරගෙන සෝතනම්වලට එක්කම ඒ තැන්වලට ගිහිල්ලා ඒ අයගේ ආකාර උපකාර ඇතිව ඉතින් උන්වහන්සේගේම නමින් මේ විහාරස්ථානය හඳුන්වන්න අපේ සෝතනම්වල පසුබට වුණේ එතරකට කැපකිරීමක් කරන නිසා. ඉතින් ඒ නිසා එවැනි ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ නමක් තමයි මේ වෙලාවේ අපි සිහිපත් කරන්නේ. ආයත පාරකාදීන්ගේ සියලුම
ඉෂ්ට සිද්ධ කරන උන්වහන්සේ බාධාවක් කරගන්නේ උන්වහන්සේ ඒ විදිහට කුරුසේවේ ඒ ශ්‍රේෂ්ඨ පිරිවරක ආචාර්යවරයන් වහන්සේ නමක් හැටියට කටයුතු කරනවා. ඒ නිසා උන්වහන්සේ ශාසනික පැත්තේ ඒ විදිහට කොටිහාමුදුරන් වහන්සේලා සකස් කරගනිමින් උන්වහන්සේලාට ඒ දැනුමත්කම ලබා දෙමින් කටයුතු කරන යක්ෂවරයන් වහන්සේලා. ඒ නිසා ඒ ආගමික ශාසනික ජාතික දේහම පැත්තක්ම ආවරණය වන ආකාරයට මේ සමාජයේ නායකත්වයේ දෙමින් එහෙම කටයුතු කරන යක්ෂවරයන් වහන්සේලා තමයි අපේ චන්දාරාම හාමුදුරන් වහන්සේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ බොහෝම ඉවසීමක් තියෙන බොහෝම කාරුණික බොහෝම කරුණාවන්ත හාමුදුරන් වහන්සේ නමක්. අපි දැන හඳුනාගත්ත කාර්යය පටන් ඒ තියෙන ගුණවත්කම, ඒ තියෙන නැණවත්කම, ඒ තියෙන සීලවත්කම කවදාවත් අඩුුනේ නැහැ. එන්න වර්ධනය වුණා නිසා අඩුුනේ නැහැ. ඉතින් ඒ නිසා අපට මතකයි එතුමිය වෙනුවේ විශාල ධනස්කන්ධයක් වැය කරලා අලංකාර ඒ විදිහට තාමත්ම ලස්සන කාර්යාලයක් නිර්මාණය කරලා විහාරස්ථානයට දායාද කරලා දුන්නා. අපට ආවද ලැබෙන්නේ විහාරස්ථානයේ තමන්ගේ අප්පා වෙනුවේ ඒ විදිහට තමන්ගේ පුද්ගලික ධනය වැය කරලා ඒ විදිහට දහම් පාසල වෙනුවෙන් සුවහසක් දූදරුවන් වෙනුවෙන් ඒ අයගේ ප්‍රයෝජනයේ පිණිස ඒ විදිහට සේවය සැලසෙන ආකාරයට ඒ විදිහේ ගොඩනැගිල්ලක් පිළිකිරීම පිළිබඳව. ඒ නිසා මේ වෙලාවේදී විශේෂයෙන් අපි මේ මොහොතේදී ඉතාමත් ඉහළින් අගය කරන කාරණාවක් වඩපත් වෙනවා. පුතවේදීත්වය බුදුහාමුදුරුවෝ දේශනා කළ පුතවේදීත්වය අපේ නායකවරුන් මුලින් සිහිපත් කළා. පුතවේදීත්වය අපේ බුදුහාමුදුරුවෝ සතියක් නේද අනිත්‍යන උතර පූජාව කරනවා. තමන්ට සෙවන සලසා වූ ශ්‍රී මහා බෝධිය දෙස බලාගෙන සතියක් ඇවිල්ලා උදාහරණ නැතුව ඒ කදරුව සැලකී ඒ කුතලේදීත්වය. ඉතින් ඒ නිසා අපේ ජීවිතවල අපි හැම මොහොතකම ඒ කුතලේදීත්වයෙන් කටයුතු කරන්න ඕන. අපේ අම්මා තාත්තා අපේ යම්කිසි දැකීමක් කළාද ඒ වගේම අම්මා තාත්තා විතරක් නෙමෙයි අපිව හදන්න වඩන්න පෝෂණය කරන්න ඇටකැට වෙච්ච හැමදෙනා ඒ වගේම අපට වචනකින් හරි අකුරකින් හරි ඉගැන්වීමක් කරාට ඒ අය සිහිපත් කරලා ඒ අය වෙනුවෙන් අපි යුතුයකම් ඉටු කරන්න ඕන, වගකීම් ඉටු කරන්න ඕන. ඒක අපගේ මේ මනුෂ්‍ය ධර්මතාවයන් අතර එකමත් ඉහළ කාරණාවක් වඩපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී එවැනි උත්කෘෂ්ඨ කරුණු කාරණා රාශියක් දුරු කරගෙන ඉතාමත් වැදගත් අරමුණු කීපයක් පෙරදෙරි කරගෙන මේ හිංහම් මාලාවක් ඇටියට මේ වෙලාවේදී සිද්ධ කරන්නට යෙදුනේ. ඒත් එක්කම අපේ චන්ද්‍රාරාම හාමුදුරන් වහන්සේගේ ජන්මදිනය යෙදී තියෙන ඒ නිසා උන්වහන්සේට ආශිර්වාද කිරීමක් මේ පින්කමේ අරමුණක්. ඉතින් ඒ නිසා පින්වතුනි කල්පනා කරගන්න මේ කරුණු කාරණා මේ අරමුණු මුල් කරගෙන වැදගත් පින්කම් මාලාවක් සිද්ධ කළා. ඒ පින්කම් මාලාවේ අවසාන පින්කම තමයි මේ විදිහට මූලික වශයෙන් පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් පිරිසක් හැටියට මේ විදිහට මේ සකස් කළ දාන වස්තු වටපිරිකර සිසු පිරිකර සමුතනේ දාන වස්තු සාමූහික දානයක් හැටියට මහා සංඝරත්නයේ උදෙසා පූජා කරන්නට යෙදුණා. ඊයේ සවස් කාලයේදී ධර්මානුශාසනාවක් සිද්ධ කළා. ඒ නිසා මේ වගේ කල්පනා කරලා බැලුවම විශාල පින්කම් මාලාවක් සිද්ධ කළා. ඒ නිසා දානානුසංස පිළිබඳව සිහිපත් කරගන්න මම මේ අවස්ථාවක් කරගන්නේ නැහැ. දානය පිළිබඳව දන්න නිසායි මේ වගේ පින්කම් කරන්නේ. නම් කෙටියෙන්ම මතක් කරගන්නම් දානයේ ආනිසංස ලැබෙන්නේ කොහොමද කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කළා කාමස්වර්ග ලෝකවල උපදින්නට පුළුවන්කම තියෙන මහා පීඨමක් මේ දානමය පින්කම්, සාධික දානමය පින්කම්. ඉතින් ඒ නිසා එමතුනේ අට මහා කුසලන පයිතුන පින්කම් කීපයක් සිද්ධ කරගත්තා. ඒ නිසා හැමදෙනාම කල්පනා කරන්න මූලික වශයෙන් සම්බුද්ධ පූජාව පූජා කළා. කෘතවේදී පින්කම් මාලාවක් සිද්ධ කරන්නට යෙදුණා. විශේෂයෙන් මේ අපේ චන්දානන්ද පඬිතුමාන් වහන්සේගේ මෑණියන් වල WBN අනුරාධපුර මෑණියන් වහන්සේ එතුමිය මහා පින්වන්ත
පින්වන්ත මෑණි කෙනෙක්, වාසනාවන්ත මෑණි කෙනෙක්. ඒ පින්වන්තකම නිසා තමයි දරුවෙක් මේ ශාසනයට දායාද කරමින් ඒ විදිහට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණේ ඒ මෑණියන්ගේ තියෙන පින්වන්තකම නිසාමයි. ඉතින් ඒ නිසා මේ පින්වන්තකම නිසා තමයි අපේ හාමුදුරුවෝ අදවන විට විශ්වාස මේ සමාජයට ආගමික ශාසනික ජාතික වශයෙන් විවිධ වූ වැඩසටහන් සිද්ධ කරමින් සේවාවන් සිද්ධ කරමින් කටයුතු කරන්නේ ඒ අම්මට සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මම මේක වඩා කාර්යය ගන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ පින්කම සඳහා විශාල වශයෙන් අපකැප වෙච්ච පිරිසක් මෙතන ඉන්නවා. අපේ චන්දානන්ද පඬිතුමා හාමුදුරන් වහන්සේට විශාල ශක්තියක් වෙච්ච විශේෂයෙන් දායක සභාව සතර තේරුවේ මේ දායක කාරකාදී පින්වතුන් ඒත් එක්කම අපේ චන්දානන්ද හාමුදුරන් වහන්සේ උන්වහන්සේ වගේම ගෝණ පිරිසක් සකස් කරලා තියෙනවා. ඒ අය මේ පින්කම් මාලාවට විශාල ශක්තියක් වෙච්ච නිසා මේ පින්කම් මාලාවම අලංකාර විදිහට කරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ අතර විශේෂයෙන් අපේ මේ කුසල්ලාවේ සුමංගල හාමුදුරුවෝ, කොන්සිසිතම සිරිදම්ම හාමුදුරුවෝ, කුඩමාමගේ සද්ධානන්ද හාමුදුරුවෝ, බඩල්මුණේ සීලානන්ද හාමුදුරුවෝ මෙන්න මේ හාමුදුරන් වහන්සේලා විශාල ශක්තියක් උනා. ඉතින් ඒ නිසා තමයි මේ පින්කම් මාලාව බොහොම අලංකාර විදිහට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ. එහෙමනම් කල්පනා කරගන්න මේ මොහොතේදී හැම ආකාරයකින්ම රැස් කරගන්නට යෙදුණු සියලු කුසල ධර්මයන්ගේ බල මහිමේ තුලින් ලබා ගන්නට යෙදුණු සියලු කුසල ධර්මයන්ගේ බල මහිමේ තුලින් මූලික වශයෙන් මේ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ අති ගෞරවනීය පරදස්පත පියරතන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ ඒ සංඝ පීතෘන් වහන්සේලාට මූලික වශයෙන් මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීම තුළින් උන්වහන්සේලාගේ භවගාමී ජීවිත යහපත් වේවා කියලා සාදුකාරයක් දෙන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ චන්දානන්ද හාමුදුරන් වහන්සේගේ නමින් අභාවයට පත්වන්නට යෙදුණු WBM අනුගාමී මෑණියන් වහන්සේ වර්ෂයකට පෙර අභාවයට පත්වෙච්ච එතුමිය ඇතුළු වර්ග පරම්පරානුගතව මියගිය සියලුම ශාලේ ඥාතීන්ට ඒ වගේම මේ දායක කාරකාදීන් නමින් අභාවයට පත්වන්නට යෙදුණු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීම තුළින් ඒ අයගේ භවගාමී ජීවිත යහපත් කර ගනිත්වා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ චන්දානන්ද හාමුදුරන් වහන්සේ මේ සිද්ධ කරන සියලු කටයුතු ආගමික ශාසනික සමාජික මේ ජාතික සියලු කටයුතු ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඒ සඳහා අවශ්‍ය කරන කායික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය, චිරජීවනය නොවනුව සැලසේවා ලැබේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ ගානමය පින්කමට වැඩකොට වදාළ මුණසුනේ වැඩ සිටින අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන වැඩකොට සියලුම මහා සංඝරත්නයේ අපේ නායක මාහිමිපාණන් වහන්සේලා, ලොකු හාමුදුරන් වහන්සේලා, පඬිතු හාමුදුරන් වහන්සේලා, පොඩි හාමුදුරන් වහන්සේලා ඇතුළු විහෙරැසි සියලු මහා සංඝරත්නයට තුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ගේ රැකවරණය සැලසේවා. උන්වහන්සේලා සිද්ධ කරන සියලු කටයුතු ඉතාමත් හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව නොවනුවම සැලසේවා ලැබේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ලෝකීය ශාස්ත්‍රයක් ප්‍රබෝධකව ආරක්ෂා කරන ඉෂ්ඨකාමී හිතකාමී දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශ්චර්ය වඩා වර්ධනය කර ගනිත්වා කියලා සාදුකාරයක් දීලා දෙවියන්ට කියන්නේ. අවසාන වශයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවෙහි සැනහී වෙනවදාලි අජරාමර සංඛ්‍යාත උතුම් අමා නිවනින් සැනසෙන්නට මේ සියලු කුසල ධර්මයන් මහෝපකාරීව වේවා කියලා සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමි. මේත වර්ෂයකට පමණ මත්යෙන් අභාවයට පත්වන්නට යෙදුණු WBM අනුගාමී මෑණියන් වහන්සේ ඇතුළු නියමිය සියලු ඥාතීන්ට
ඒ වගේම වසර 14කට පෙර අපවත්ී වදාළ අති ගෞරවනීය පරමස්තර කියරතන නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත්ී වදාළ සියලු මහා සංඝරත්නයකට මේ සියලු පින් අත්වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පැන් වාදනය අරගෙන පැන් වඩන්න වහා පුරා පරිපූර්ණ සාගරං වේද දේවයි තෝදින්න පේකාලං කප්පදී උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවණ්ඩදේව මේවයි තෝදින්න පේකා උපකප්පදී නිච්චිතං පට්ඨිතං වේයං සබ්බමේව සමිජ්ජතෝ පූර්ණතු චිත්ත සංකප්පා වනිජෝති රසෝ ඉච්ඡිතං පට්ඨිතං තුයිනම් ඉක්ඛමේව සමිජ්ජතෝ සබ්බේ පූර්ණතු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා අතෝ නිබ්බාන සම්පත්තේ නිරාතේ සමිජ්ජතෝ දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම හිමි බවඳුරු කතර ගෙවා සහසක් දුම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණින් නිවි නිවි යන්න අරුමයකින්ද දෙව්රම් වේරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා ජීවමානවම හිමි දැකගන්නට මා නෙත කළ පින් මඳ බව වැටහේ එහෙයින් හිමි අනුර